අද මං වීඩියෝ එකක් අරගෙන ආවේ ලස්සන ඉයරින්ස් දෙකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අපි බලමු මොනවද කියලා. මේ සඳහා අවශ්‍ය කරනවා රේසින් ෆ්ලවර්ස් ලස්සන රෝස මල් වගේ හැඩයක් තියෙන ෆ්ලවර්ස් එක තමයි අපි අද ඉයරින්ස් හදන්න භාවිතා කරන්නේ. ඒ වගේම මේ ඉයරින්ස් පින් එක අපිට අවශ්‍ය වෙනවා. මේක මම අරගෙන තියෙන්නේ ෆ්ලවර් එකේ සයිස් එකත් එක්ක ගැලපෙන හින්දා 8 මිලිමීටර් සයිස් එක. ඒ වගේම මේ ෆ්ලවර් එක ඉයරින්ස් පින් එකට අලව ගන්න අපි භාවිතා කරනවා B6000 ගම් එක. මේ ගම් එක තමයි අපි ඉයරින්ස් වලදී භාවිතා කරන්නේ. ඒ වගේම අපි වෙළඳපළට දානවා නම් මේ වගේ ඩිස්ප්ලේ කාඩ් එකක් අපි භාවිතා කරනවා. ඒ වගේම මේ ඩිස්ප්ලේ කාඩ් එකට ඉයරින්ස් දෙක දාලා මේ විදිහට පොලිතින් බෑග් එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන දේවල් සහ අපිට තව අවශ්‍ය වෙනවා ඉයරින්ස් දෙකේ පිටිපස්සට මේ වගේ රබර් බුෂ් දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඉයරින්ස් දෙක හදාගන්නේ කියලා. අපිට කරන්න තියෙන්නේ මුලින්ම ඉයරින්ස් පින් එකට B6000 ගම් එක මේ උඩ කොටසට හොඳින් ගාගන්න එක. ඉතින් මේ විදිහට ගම් එක ගාගත්තට පස්සේ අපි ඉයරින්ස් ෆ්ලවර් එක මේක උඩින් අලව ගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් B6000 ගම් එක විනාඩි 5ක් 10ක් වගේ යනවා හොඳින් හයි වෙන්න. ඒක නිසා මේ විදිහට ගම් ගාලා ෆ්ලවර් එක කොහොම තියලා ඉවර වෙලා ටික වෙලාවක් තියාගන්න. එතකොට අපිට හොඳට හයිය තියෙන විදිහට හොඳට ගම් එකෙන් අලව ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි ඉයරින්ස් හදාගන්න. ඔයාටත් පුළුවන් සයන් රැකියාවක් විදිහට ඉයරින්ස් හදලා සයන් රැකියාවක් තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් ඔයාටත් මේ ද්‍රව්‍ය නිවසටම ගෙන්න ගන්න අවශ්‍ය නම් අපේ WhatsApp නම්බර් එක 076 55 30 846 කියන නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ සියලුම අමුද්‍රව්‍ය ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉයරින්ස් ෆ්ලවර් මේ ඉයරින්ස් හදනවට අමතරව ඔයාලට විවිධ සයන් රැකියාව සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේම මගේ YouTube channel එක හරහා ඔයාලට ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දෙනවා. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන ඉයරින්ස් දෙකක් ඔයාලට හදා ගන්න පුළුවන් මේ අමුද්‍රව්‍ය භාවිතා කරලා.